හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද බලමු මාකට් එකේ තත්ත්වය කොහොමද? අපේ ඇනලයිස් හරි ගිහිල්ලා තියෙනවද? කොහොමද කියලා අද වීඩියෝ එකකින් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා හැමෝම මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි එන යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් අද මාකට් අපි අන්තිමට කතා කරේ 24 වෙනිදා තමයි අපි අන්තිමට වීඩියෝ එකකින් කතා කරේ. මෙන්න මේ සෙටප් එක ගැන මම වීඩියෝ එකකින් ගෙනාවේ නැහැ. අපි ගෲප් එකට මම දැම්මා මේක. ඉතින් ඒක ස්ටොප් ලොස් එක හන්ට වුණා. අපි ටාගට් කරාට පල්ලෙහාට එයි කියලා මම ස්ටොප් ලොස් එක දෙද්දී මෙන්න වැලිව් ඒරියා හයි එකට උඩින්. නමුත් ඒක ඊටත් වඩා ටිකක් උඩට ගිහිල්ලා තමයි මෙන්න මේ ලෙවල් එකට වගේ ඇවිල්ලා තමයි මාකට් එක චුට්ටක් වැටිලා ආයේ මාකට් එක ලොකු අප් එක ගියා. ඉතින් මේ සෙටප් එක ඉන්වැලිඩ් වුණා. ඒක ස්ටොප් ලොස් එක හන්ටුණා. ට්‍රේඩ් එකක් ගත්තා නම් SL හන්ට වෙන්න ඇති. නැත්නම් කොහොමත් ඒක ෆේල්ඩ් සෙටප් එකක්. ඉතින් පිටිපස්සට පොඩ්ඩක් අපි යමු අපේ මේ ඇනලයිස් ටිකක් අයින් කරගමු. දැන් ලෙවල්ස් ගොඩක් තියෙනවා මාක් කරගෙන ඉතින් sorry අපි උපරිම දවස් 3ක වගේ සෙටප් ටික තියාගමු. sorry ආවලේ පොඩ්ඩක් සෞඛ්‍ය තත්ත්වය හොඳ නැහැ. හරි හරි ඉතින් ඒක අයින් කරගමු. පොඩ්ඩක් අයින් කරගන්න ගමු. මේකත් අපි අයින් කරගමු. හරි. ඉතින් දවස් 3ක සෙටප් එක තමයි දැන් මෙතන තියෙන්නේ. අපි ඊයේ දවසේත් ඔයාලත් එක්ක මම නැවත ෆික්ස් වොලියුම් එක අඳ ගන්න. හරි යාළුවනේ. ඉතින් ඔයාලට පේනවා වගේ මම අන්තිම වීඩියෝ එකේ කියන්නේ අපි 24 දාපු වීඩියෝ එකෙත් මම කිව්වා මෙන්න මේ ඇතුළට ඇවිල්ලා තියෙන තැන් තමයි අපි ලෝ වොලියුම් නොට් විදියට සලකන්නේ කියන එක. කියන්නේ වොලියුම් එක අඩු වෙන රිලිස් වෙච්ච තැන් විදියට සලකන්නේ කියන. ඉතින් මෙතන අඳගත්තා අපිට පැහැදිලිවම පේනවා මෙන්න මේ ඒරියා එකේ වොලියුම් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපි එතනින් ලයින් එකක් අඳගමු. මෙන්න මේ විදියට ඒ ඒරියා එකම සිලෙක්ට් කරලා ලයින් එක අඳගන්න මේ විදියට. ඊට පස්සේ ඔයාලට පේනවා වැලියු ඒරියා ලෝ එකක් තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකේ. හරිද? ඒතර ඒක ගැනත් අපි දැන් මාකට් එක මෙතනට එනවා කියලා බලාගෙන හිටියට අපි මෙන්න මේ ලෙවල් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේකත් හොඳ කී ලෙවල් එකක් නිසා. ඊළඟට ඊයේ දවසේ අපි බැලුවොත් මේ තියෙන්නේ ඊයේ දවසේ පෙරේද දවසේ එක බැලුවොත් මේ ටික අයින් කරගමු. ඉතින් මෙතන අපිට හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන් වුණා. මම ඔයාලත් එක්ක ෂෙයා කරා මෙන්න මෙතනින්. ඒක මම අඳගෙන නැහැ මෙතන. ඉතින් මෙතන හොඳ පේනවා මේ එක්ස් ඔප්ෂන් එකක් දීලා මාකට් එක වැටුණා. ඒක අපිට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් කමක් ලැබුණා. ඇත්තටම හොඳ එන්ට්‍රි එකක් පොඩි SL එකක් එක්ක අපිට ගන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් එක ගත්තා නම් ඒක හොඳ එන්ට්‍රි එකට යන්න පුළුවන්කම තියෙන ඇති කියලා මම අනිවාර්යෙන් හිතනවා. මම මේ ට්‍රේඩ් එකේදී ගත්ත ප්‍රොෆිට් කාඩ් එකත් මම ෂෙයා කරා. මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එකේ ගත්ත ප්‍රොෆිට් කාඩ් එක. ඉතින් ඊළඟට මම ෂෙයා කරේ මේක ෂෙයා කරා මේක ඉන්වැලිඩ් වුණා කියලා අපි වීඩියෝ එක කතා කරපු.
ඊට පස්සේ තමයි මේ setup එක share කරා ඔයාලට. ඉතින් ඔයාලා confirmation බලලා ගන්න කියලා. ඉතින් ඒකත් invalid වුණා. අපි අද setup එක ගැන බලමු. මොකක් හරි entry අවස්ථාවක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඔයාලට share කරනවා. ඉතින් මේ entry එක මට ඔයාලට share කරන්න ඕනේ නැහැ. මොකද මම එතකොට group එක හදලා තිබ්බේ නැහැ. අපි මේ ඉරිකැල් ටිකත් අයින් කරගමු. මේ ගොඩාක් ඉරිකැල් තිබ්බමත් හරියට කරදරයි. හරි. මේක අඳගමු. මේක delete වුණා. හරි යාළුවෝ. ඉතින් අපි මෙතන මේ low volume node එකත් මාර්ක් කරගමු. මොකද එතනත් හොඳ ලෙවල් එකක් නිසා. ඉතින් මාකට් එක එනවනම් මාකට් එක මෙන්න මෙතනටම එන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මාකට් එක මෙන්න මේ හරියෙන් තමයි රිවර්සල් එකක් අරගෙන තියෙන්නේ කියලා. එතනින් මෙතනින් ඇත්තටම අපිට ට්‍රේඩ් එකක් ගන්න කන්ෆර්මේෂන් එකක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ට්‍රේඩ් එක රිට්‍රීව් වෙන්නේ නැහැ. දැන් අපේ ප්‍රයිස් එක කී ලෙවල් එකට ආවා වුණත් ඔයා බලන කන්ෆර්මේෂන් ටික කම්ප්ලීට් වෙලා නැත්නම් ඔයාට ට්‍රේඩ් එකකට යන්න බෑ. මොකද ඒක ගොඩාක් රිස්ක් වැඩක් නිසා. දැන් අපි මෙතන ලෙවල් එකට මාකට් එක එයි කියලා බලාගෙන හිටියට හිතමුකෝ මාකට් එකට එතන ලෙවල් එකට මාකට් එක ආවා කියලා. හැබැයි ඔයාට තව ඔයා බලන කන්ෆර්මේෂන් අඩුම 2-3ක්වත් නැතුව කිසිම වෙලාවක ට්‍රේඩ් එකකට එන්ට්‍රි වෙන්න එපා. මොකද එතකොට අපිට වැරදෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි. හරිද? ඒක නිසා ඔයා බලාපොරොත්තු වෙන හිටපු ලෙවල් එකට මාකට් එක ආවත් ඔයා බලන අනිත් කන්ෆර්මේෂන් ටිකත් කම්ප්ලීට් වෙලාද කියලා අනිවාර්යෙන් බලන්න. හරිද? දැන් සමහර විට මම දැන් මෙතන ලෙවල් එක බලාගෙන හිටියම මම දැන් මෙතනින් ගන්නෙ නැහැ ට්‍රේඩ් එක. මොකද මට කන්ෆර්මේෂන් කම්ප්ලීට් උනේ නැහැ. මාකට් එක උඩට යනවා. මේ උඩට යද්දී සමහර වෙලාවට අපේ දැන් මම මේ කතා කරන්නේ අපේ ඔළුව වැඩ කරන විදිය ගැන. මම බලාපොරොත්තුෙන් ඉන්නවා සයිකොලොජි ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්න. ඒකත් මම පුළුවන් ඉක්මනට අරගෙන එන්න. මොකද අපේ දැනුම අපි හදාගත්තා වගේම ඊට වඩා හොඳට අපේ ඔළුව අපි හදාගන්න ඕනේ. මේ බිස්නස් එක කරන්න අංක එකටම අපේ ඔළුව අපි හදාගන්නම ඕනේ. ඉතින් ඒ ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. අපි කරන වැරදි අපි කොහොමද ඒ ඔළුව එතනට හදාගන්න කියන දේ ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මෙතනින් යාළුවනේ මම බලාපොරොත්තු වෙනවා ඊ දවසේ POC එක තියෙන්නේ. දැන් මේ POC එක පෙරේදා නෙමෙයි පෙරේදා දවසේ. පෙරේදා දවසේ POC එක තියෙන්නේ. පෙරේදා කියන්නේ 24. මෙන්න මේ ඒරියා එකේ. හරිද? එතකොට මම ඒක POC විදිහට මාක් කරගන්නවා. හරි. එතකොට මෙන්න මේ ඒරියා එකට මාකට් එක එන්නත් පුළුවන්. හරිද? හැබැයි දැන් මාකට් එක ටිකක් උඩ තියෙන නිසා මම බලාපොරොත්තු වෙනවා මෙතනදී බැලුවොත් මෙතනදී එන්ට්‍රි අවස්ථාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒක නම් මිස් වුණා. ඇත්තම කතාව ඒක මම බලද්දී ඒක මිස් වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා ඒක ගැන අපි අමතක කරමු ඒක කමක් නැහැ. තව එන්ට්‍රි අවස්ථා ඕන තරම් අපිට ගන්න පුළුවන්. මෙතන හොඳ එක්ස්පෝෂන් එකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා මේ. හොඳ එක්ස්පෝෂන් එකක් දීලා තියෙනවා. ඉතින් කමක් නැහැ අපි දැන් හොඳ වෙන එන්ට්‍රි අවස්ථාවක් බලමු. ඊළඟට මට ආයෙ බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකට මාකට් එක. මෙතන ඊළඟට මෙන්න මෙතන. මට ඊළඟට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙතනින් ඇබ්සොප්ෂන් එක මාකට් එක දුන්නොත්. ඒ කියන්නේ highlight එක
බ්‍රෂ් එක ගන්න. මාකට් එක මෙන්න මේ විදියට මෙතන ටච් කරන්න ආවොත් මෙතන ටච් කරලා එතකොට ප්‍රයිස් එක මේ වගේ බායකට වගේ ආවොත් මෙතන ටච් වෙන්නේ නැතුව අපි මෙතන එතකොට ඇබ්සෝප්ෂන් එක වෙනවා. එතකොට ඇබ්සෝප්ෂන් එකෙන් ඒක ඇබ්සෝප්ෂන් එක දුන්නට පස්සේ අපිට SL එක මෙතනින් උඩට තියලා එන්ට්‍රි එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? එතකොට මම දැනට මේක අඳින්නේ නැහැ. මොකද එන්ට්‍රි අවස්ථාවක් ආවොත් මම ටග් ගාලා ගෲප් එකට පෝස්ට් එකක් දානවා. ඉතින් ගෲප් එකට ජොයින් වෙලා නැත්නම් ජොයින් වෙන්න අපි අපේ දැනුම ගෲප් එකේ ෂෙයා කරගමු. ඉතින් ඔයාලා දන්න දේවල් මම දන්න දේවල් අපි හැමෝම ෂෙයා කරගමු අපේ නොලෙජ් එක. එතකොට අපිට ඉස්සරහට කරන හොඳ ගමනක් යන්න අපේ වැරදි අඩුපාඩු හදාගන්න. ඔයා දන්න දෙයක් මට කියලා දෙන්න, මම දන්න දේ ඔයාලට කියලා දෙනවා. ඒ වගේ අපේ දැනුම අපි ෂෙයා කරගෙන හොඳ ගමනක් අපි යමු. ඉතින් මගේ බලාපොරොත්තුව නම් ඒකයි. මොකද මම හැමදේම දන්නෙත් නැහැ. ඔයාලා දන්න දේවල් තියෙනවා, මම දන්න දේවල් තියෙනවා. ඉතින් අපි ඒවා ඔක්කොම කට්ටියකට එකතු වෙලා දැනුම ෂෙයා කරගද්දි ඉතින් හොඳ ගමනක් අපිට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හරි යාළුවනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ සෙටප් එකක් ෂෝට් එකක් ගන්නවා නම් මේ වගේ සෙටප් එකක් මම බලාපොරොත්තු වෙනවා. එතකොට ලොන් එකක් ගන්නවා නම් දැන් මාකට් එක බුලිෂ් පැත්තට පොඩ්ඩක් හැරුණා කියලා තමයි පේන්නේ. ඒත් මේක පාර මැග්ගිවිලි අප් වුණා කියලා අපිට ඒක හිතන්නත් අමාරුයි. මොකද මාකට් එක ප්‍රයිස් එක කන්ටිනියු වෙනවද කියලා අපි බලන්න ඕනේ. ඉතින් අපි බලමු මෙතන ලොන් එකකට අපිට කන්සිඩර් කරනවා නම් කොහොමද ඒක අපි කන්ෆර්මේෂන් එකක් බලන්න කියලා. ඉතින් අපි ෂෝට් එකකට ෂෝට් එකක් අපි බලනවා නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ සෙටප් එකක් බලාපොරොත්තු වෙන්න. මේ විදිහට මම කලර් එකක් වෙනස් කරගන්න. නැත්නම් අපි දෙකම එක වගේනේ. කලර් එක නිල් පාටින් වගේ දාමු. ෂෝට් එකක් දානවා නම් මෙන්න මේ වගේ එක්ක මේ ලෙවල් එකෙන් හැරිලා නැත්නම් මේ ලෙවල් එකට ඇවිල්ලා මාකට් එක ඇබ්සෝප්ෂන් එක එක්ස්පෝෂන් එකක් දුන්නොත් අපි එතනින් ලොන් එකක් බලනවා. නැත්නම් මගේ ඊළඟ කී ලෙවල් එක වෙන්නේ මෙන්න මේ ඒරියා දෙක. ඉතින් මාකට් එක බුලිෂ් පැත්තට යනවා. يعني අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියස්ලි යනවා නම් මේ තන්ට එයි කියලා අපිට හිතන්න අමාරුයි. මේ ලෙවල්ස් දෙකට මාකට් එක එනවා කියලා හිතන්න අමාරුයි. ඒක නිසා අපිට මේ ලෙවල් දෙකෙන් තමයි බයි ට්‍රේඩ් එකක් ගන්නව නම් අපිට කන්ෆර්මේෂන් බලලා ට්‍රේඩ් එකක් ගන්න වෙන්නේ. ඉතින් මෙතනදී මම කිව්වා වගේ මාකට් එක මේ විදිහට ඇවිල්ලා දැන් අපි දැන් මෙච්චර දුර තැනක පරාශ්‍රයක අපිට ඔප්ෂන් එකක් බලන්න බෑ. බලලා අපිට ඒක කියන්නේ කන්ෆර්මේෂන් එක විදිහට එකතු කරගන්න බෑ. ඒක නෙමෙයි වැඩ කරනවා. වැඩ කරන්න නැතුව නෙමෙයි. ඒනට අපිට එච්චර කියන්නේ ලොකු කාලේ පරාශ්‍රයක සිදුවෙච්ච ඔප්ෂන් එකක් අපි කන්ෆර්මේෂන් එක හැටියට ගන්නෙ නැහැ. ඉතින් ඒක මගේ රූල් එකක්. ඉතින් ඒක ඔයාලට පිළිපදින්නත් පුළුවන්, නොපිළිපදින්නත් පුළුවන්. කොහොම වුණත් මම කිව්වේ මම බලන විදිහ. ඉතින් මෙතනදී අපිට බලන්න පුළුවන් දැන් මෙතන සෙටප් එක තියෙන විදියට මේ ලෙවල්ස් වලින් ඇබ්සෝප්ෂන් එක්ස්පෝෂන් එකක් දෙන්න විදියක් කොහොමත්ම නැහැ. මොකද මේක පල්ලෙහාට එනවා කියන්නේ මේකත් පල්ලෙහාට යනවා. ඉතින් කොහොමත්ම මේ ලෙවල්ස් දෙක ටච් වෙනවා කියන්නේ මෙතනනොත් මේ දෙක පල්ලෙහාට යනවා. ඒකට ඒක අපිට කන්ෆර්මේෂන් එක විතර ගන්න නැහැ. ඉතින් මාකට් එක මේ විදිහට ඇවිල්ලා මේ හරියෙන් මොකක් හරි
වෙනම setup එක කියන්නේ වෙනම එයා හදලා absorption exhaustion එකක් දුන්නොත් තමයි අපිට trade එකට entry වෙන්න පුළුවන්. මෙතනදී අපිට කියන්න පුළුවන් මේ level එකට ඇවිල්ලා මෙහෙම සිද්ධ වුණොත් අපිට short tag ගන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු මොන පැත්තටද market එක වැඩ කරන්නේ කියලා. ඉතින් buy bullish පැත්තටම trend එක continuously වුණොත් අපි buy trade එකක් බලමු. මෙතනින් market එක ටිකක් උඩට ඇවිල්ලා මේ වගේ මෙතනදී absorption එකක් හෝ exhaustion එකක් දුන්නොත් මම ගොඩක් වෙලාවට හිතනවා මෙතනින් අපිට absorption එකක් හෝ දෙපැත්තටම නිකන් 50-50 වගේ තියෙන බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක බලලා අපි confirmation එක බලලා entry එකක් ගමු. ඒ ගැන මම දැනුවත් කරනවා අනිවාර්යෙන් group එකේදී මම entry එකක් ගන්නවා නම් ඒ entry එක මම ඔයත් එක්ක share කරගන්නවා. හරි යාළුවනේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.